වියනක් අල්ලන්නේ කියන. කුඩු වියනේ කියන්නේ මොකද්ද? ඔන්න හෙඩ්ඩක් ගන්නවනේ ඒකට. මේ තියනවද නැහැ? මොනවද? ඔන්නනේ. කොහෙද මිනිස්සේ ඔන්නනේ තියෙන්නේ. යා ඔයගේ ඔන්නනේ දාගන්නේ කියන. එදි කෑල්ලක් ගන්නවා. එදි කෑල්ලක් ගන්න. කෝටු කෑලි හතරක් ගන්නවා. කෝටු කෑලි හතරක් ගන්න. එදි කොම් හතර කෝටු කෑලි හතර ගැට ගන්න. ගැට ගන්න බෙදිකොම් හතර කෝටු කෑලි හතර. ගැට ගන්න පොල්ලම හතර ඒකට කතා කරගන්න. පොල්ලම හතරෙන් ගැට ගන්න. ගැට ගහන්නේ මොකද? දක්කන්නේ ඔය. පොල්ලම හතර යන කතා කරලා කෝටු කෑලි හතර දෙනවා අතට. කෝටු කෑලි හතර දෙනවා අතට. යන්නේ කියන කොම් හතරට. කොම් හතරට යන්නේ කියලා කෝටු කෑලි හතර හෙඩ් උසා යන්නේ කියන. සෑහෙන දුර යන්න හම්බේ. ඒ මොකද? අර රාත්‍රී කිව්වනම් ලයිට් ඔෆ් කරලා හරි ඔක කරන්නේ. ඒ මොකද? දැන් නෑගල බෑ පුංචියව ලානවා. පුංචිය යන්න ගන්නේ මොකද? එහෙනම් මේ කටියට අප්පියාගන්නේ කියලා. නෑ ඔහෙ අප්පියාගන්න. මං අප්පියාගත්තා හොරෙන් බලයි දැල්ලන්නේ. පුංචියාට අප්පියා යන්නේ මොකක් හරි. ඔව්. ඒක නවුවත් දැල්ලන්නේ. වියන්නේ උඩු වියන. ඉතින් ඒක තමයි මං කිව්වේ. ඒක තමයි උසයන. දැන් පොඩි ළමයි හතරට කෝටු කෑලි හතර අතේ තියන හෙත් උස්සගෙන යනවා. ඔව්. ඒක උසයන උඩ ගන්න. එක්කෙනා පස්සේ එක්කෙනා හෙත් උස්සගෙන යනවා. ඒක පිටිපස්සේ කරලා හෙත් උසයන. කවුරු හරි උස්සන්නේද? යෝධි අර වියන්නේ උසයන. ඒක උඩු වියන. ඒක උඩු වියන. ආයෙත් පප්පඩා හදන්න. අප්පලා නෙමෙයි ඇල්ලුව හැන්දෑවෙන අච්චාලු ඇල්ලුව පොලොස් ඇල්ලුවා. බූතුවා මේ පාරාට තිබුණා වඩේ තිබුණා. ඉදි චපාන් තිබුණා. බුදුවා මේ වැඩිච්ච පොල් තිබුණා. බුදුම්බේ ඊයල වෙලා. අන්දාලේ ගන්න හොතේ ගොරකවා ගියක් තිබුණා. ඔව්. මී පැරිලා. ගොරක. එහෙම තමයි මෙහෙ තියෙන ගොරක. අනේ මම කවල්ලා මේ මී පැරි මගේ තියෙන ගොරකවා. ඔව් එහෙමනේ පයින් පාවාල. පාවාලේ කියන මොකද? ඒකට දෙස් 3-4ක් ගන්න ඕන. දැන් හෙද්ද නැතුව බෑ. උදේ මේ උදේ පාන්දර හෙද්ද කතාව කරගන්න. හෙද්ද කතාවක් ගත්තේ ඔහෙනේ මම නෙවෙයි. හෙද්ද 3-4ක් අරගෙන ඉන්න බිමේ ලාගෙන යන්න ඕන. එලාගෙන යනවා. දෙවිහාමුදුරුවෝ දැන් වඩිනෝනේ. එයාඳුර දැන් පඩිනවනේ. පඩිනව. වඩිනවා. වඩිනව. ඔව්. ඈ. දැන් හෙද්ද උඩින් වඩිනවා. ඔන්න හෙද්ද වඩිනව එයාඳුර. දෙවිහාමුදුරුවෝ උඩින් හෙද්ද වඩින්නේ නෙමෙයි හෙද්ද උඩින් වඩිනෝනේ. හෙද්ද උඩින් වඩිනව. ඔව්. පිටිපස්සින් ඉන්න ගාන්නේ ආයෙ වෙද්දායි. මෙහෙම ගලදානෝ ඉස්සරහ. එයාඳුර පිටිපස්ස වැළුවොත් ඉවරයි. එහෙම පිටිපස්සේ කට්ටිය හෙද්ද ගලවලා ඉස්සරහට දාන්න බෑ. වෙන්න කරවල මල්ලි බකටිය. දැන් ඔය කිව්වේ. එළන වෙද්ද ආයෙ ඉස්සරහට දාන්න. එතකොට කොහමද මේ හාන්දර වඩිනව? එහෙමකෝ. අලකටයි. අතේ එළන වෙද්දේ යෝදි. ඒක නෙවෙයි. ඔව් ඒක. වන්දේ වන්දේ ලැබෙන බාලේ ගොම. මදින ඉදු දෙවියන් වානි නයි. වඩේ සිට